කඳුවලලු වලින් වටවුණු හරිම නිස්කලංක ගමක රෑහසට ගොඩාක් ආදරේ කරපු කරුණාවන්ත පුංචි පිරිමි ළමෙක් ජීවත් වුණා. හැමදාම රෑට එයා අහස තියෙන හඳ දිහා බලාගෙන හිටියා. හඳේ ලස්සන එළියත් එක්ක එයාට පුදුම බැඳීමක් දැනුණා. එක දවසක් හවස වෙනදාටත් වඩා දීප්තිමත්ව හඳ පායලා තිබුණා. ඒ රිදී පාට එළියෙන් මේ පුංචි ළමයාගේ මුළු කාමරයම පිරී ගියා. ඒ දීප්තිමත් එළිය මැදින් හඳේලියෙන් හැදුණු පුංචි හරීම ලස්සන හිවලෙක් මතුවුණා. මේ පුංචි හිවල ඇවිත් හිටියේ හොඳටම මහන්සි වෙලා ඉන්න හඳට එක රැයක් විවේක ගන්න උදව් ඉල්ලගෙනයි. බොහෝම ධෛර්යයෙන් සහ කරුණාවන්ත හදවතකින් මේ පුංචි ළමයා හඳේ එළිය ටික වෙලාවකට තමන් ළඟ තියාගන්න කැමති වුණා. එදා රෑ අහස කළුවර වුණත් මේ ළමයා යන හැම තැනකම හරීම මෘදු හඳේලියක් යා පස්සෙන් ආවා. ඒ ලබාගත් එළියෙන් පාර වරද්දගත් අයට පාර පෙන්නුවා වගේම බය වෙලා හිටපු සත්තුන්ව සනසන්නත් එයාට පුළුවන් වුණා. පහුදා උදේ වෙද්දි ළමයා ඒ එළිය ආපහු පරිස්සමින් හඳට බාර දුන්නා. හඳ වෙනදාටත් වඩා ලස්සනට ආයෙත් පායන්න පටන් ගත්තා. එදා රෑ ඉඳලා ඒ පුංචි ළමයාගේ කරුණාවන්තකම මතක් කරමින් හඳ අහසේ ගොඩාක් සතුටින් සහ කෘතඥතාවයෙන් බබලෙන්න වුණා. මේ ලස්සන කතාවට ඔයාලා කැමති වෙන්න ඇති කියලා මං හිතෙනවා. මේ වගේම තවත් ලස්සන කතන්දර බලන්න අපේ SL Storytones channel එක subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක නැරඹුවාට ඔයාලට ගොඩාක් ස්තුතියි.